හෙලෝ ළමයි, ඉතින් කොහොමද? සැලොන් ලියානා මගේ YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඇවිල්ලා තියෙන්නේ මේකප් කරනකොට තවත් ප්‍රධාන අංගයක් වෙන ලිප්ස්ටික් කොහොමද නිවැරදිව ආලේප කරගන්නේ කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්න. ඇත්තටම ලිප්ස්ටික් ආලේප කරනකොටත් එක එක්කෙනා එක එක ක්‍රමවලට ලිප්ස්ටික් ආලේප කරනවා. සමහරක් අය ලිප් ලයින් එක ඇඳලා ලිප්ස්ටික් ආලේප කරනවා. සමහරක් අය ලිප් ලයින් එකක් නැතුව ලිප්ස්ටික් ආලේප කරනවා. ඉතින් එක එක්කෙනා තමන්ට කැමති විදියට ලිප්ස්ටික් ආලේප කරනවා. ඇත්තටම තියෙන ප්‍රශ්නයක් නැහැ. නමුත් ලිප්ස්ටික් ආලේප කරනකොට ඇත්තටම ලිප් ලයින් එකක් ඇඳලා ලිප්ස්ටික් ආලේප කරාම ඒකේ ලුක් එක වැඩි. ඇත්තටම ලිප්ස්ටික් වල නීට් ගතියක් වෙන්නේ ලිප් ලයින් එකක් ඇඳලා ලිප්ස්ටික් ආලේප කරාම. මේ තියෙන්නේ මම පාවිච්චි කරන ලිප් ලයිනර් පෙන්සිල් එක. මේක MAC බ්‍රෑන්ඩ් එකේ ලිප් ලයිනර් පෙන්සිල් එකක්. ඒ වගේම මේ තියෙන මම අද පාවිච්චි කරන ලිප්ස්ටික් එක මේක වියානා බ්‍රෑන්ඩ් එකේ එන ලිප්ස්ටික් එකක්. මේක නම්බර 10. මම හිතනවා මේක ඔයගොල්ලන්ට පේනම ඇති කියලා. එහෙනම් දැන් බලමු මම කොහොමද මගේ ලිප් ලයින් එක ඇඳගන්නේ කියලා. ඇත්තටම ලිප් ලයින් අඳිනකොටත් එක එක්කෙනා එක එක කලර්ස් වලින් ලිප් ලයින් අඳිනවා. මම දැකලා තියෙනවා සමහරක් වෙලාවට කළු පාටිනත ලිප් ලයින් එක ඇඳලා තියෙනවා. ඇත්තටම මම නම් හිතන්නේ ඒක එච්චර ගැලපෙන්නේ නැහැ කියලා. පෞද්ගලිකව මම නම් කවදාවත් මගේ ලිප් ලයින් එක කළු පාටින් අඳින්නේ නැහැ. මම ගොඩක් දුරට සහ හැම වෙලේම වගේ උත්සාහ කරන්නේ මේ වගේ බ්‍රවුන් කලර් එකකින් මගේ ලිප් ලයින් එක අඳින්න. සමහරක් වෙලාවට මම දාන ලිප් කලර් එකට වඩා තද පාටකින් මගේ ලිප් ලයින් එක අඳින වෙලාවල් මම තියෙනවා. ඒත් 90% විතර මම පාවිච්චි කරන්නේ මෙන්න මේ බ්‍රවුන් කලර් ලිප් ලයින් එක. ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ සමහරක් අය කැමති තමන්ගේ ලිප්ස් මහතට ලොකුවට පේනවට එහෙම අය තමන්ට තියෙන ලිප්ස් දෙකට වඩා ලිප් ලයින් එක තමන්ගේ තියෙන ලිප් ලයින් එකට වඩා පිටතින් ලිප් ලයින් එක ඇඳ ගන්නවා. ඒ වගේම සමහරක් අය කැමති තමන්ගේ ලිප් දෙක පොඩියට පේනවට එහෙම අය තමන්ගේ මේ තියෙන ලිප් ලයින් එකට වඩා ඇතුලෙන් තමන්ගේ ලිප් ලයින් එක ඇඳ ගන්නවා. ඉතින් මම නම් මගේ තියෙන ප්‍රමාණයටම තමයි ලිප් ලයින් එක ඇඳගන්නේ. මොකද මට හිතෙනවා මේ ප්‍රමාණවත් සහ ලස්සනයි කියලා. ඉතින් ඒ නිසා ඔන්න දැන් මම මගේ ලිප් ලයින් එක ඇඳගෙන ඉවරයි. දැන් බලමු ලිප්ස්ටික් ගන්න කොහොමද කියලා. ඇත්තටම දැන් මම ඇඳන් ඉන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති රතු පාට මිශ්‍ර ගවුමක්. ඉතින් ඒ නිසා මම දැන් රතු පාට තමයි ගන්නෙ. ඇත්තටම මේ ලිප්ස්ටික් ගන්න ක්‍රමත් එක එක විදියට කරන්න පුළුවන්. සමහරක් අය ලිප්ස්ටික් එක බ්‍රෂ් එකෙන් ආලේප කරනවා. සමහරක් අය කෙලින්ම මේ ලිප්ස්ටික් එකෙන්ම ගන්නවා. අද මම ගන්නේ කෙලින්ම ලිප්ස්ටික් එකෙන් තමයි. අපි බලමු එහෙනම් දැන් කොහොමද කරන්න කියලා. ලිප්ස්ටික් ගන්නකොට තමන්ගේ තොල් ටිකක් මෙහෙම ඇදලා වගේ ලිප්ස්ටික් ගා ගන්න. එතකොට හොඳට ගා ගන්න පුළුවන්. නැත්තම් තොල් අර මෙහෙම උල් කරගෙන වගේ ගෑවොත් ඇත්තටම තනින් තන අපි කතා කරනකොට hina වෙනකොට අපිට නොගෑවුණු තැන් අපිට පේන්න පුළුවන්. ඒ නිසා මෙහෙම තොල් ටිකක් ඇදලා ලිප්ස්ටික් ගන්න.
ඉතින් දැන් මම මගේ ලිප්ස්ටික් ගාලා ඉවරයි. ඇත්තටම මම කැමති මැට් ලිප්ස්ටික් පාවිච්චි කරන්න. ඉතින් සමහරක් අය කැමති වෙන්න පුළුවන් ෂයින් එක තියෙන ලිප්ස්ටික් පාවිච්චි කරන්න. ඉතින් ඒක තම තමන්ගේ කැමැත්ත අනුව කරගන්න පුළුවන්. ඒ වගේම මැට් ලිප්ස්ටික් පාවිච්චි කරන කෙනෙකුට තමන්ට ග්ලොසි ලුක් එකක් ගන්න ඕන නම් අපිට පුළුවන් මේ මැට් ලිප්ස්ටික් එක ආලේප කරලා ඊට උඩින් ලිප් ග්ලොස් පාවිච්චි කරන්න. ඉතින් මේ විදිහට කැමති ආකාරයට ඕගොල්ලෝගේ ලිප් කලර් එක තෝරගන්න පුළුවන්. ඉතින් සමහරක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ලිප්ස්ටික් ගෑවට පස්සේ ඒ ලිප්ස්ටික් දත්වල ගෑවෙනවා. ඒකට ඉතින් කරන්න පොඩි ටෙක්නික් එකක් තියෙනවා. ඒ තමයි ලිප්ස්ටික් ගෑවට පස්සේ තමන්ගේ මේ ඇඟිල්ලක් අරගෙන මේ විදිහට ඇඟිල්ල කටට දාලා මෙහෙම මම උගන් කරලා පෙන්නන්නම්. කරලා ගන්න. එතකොට මේ විදිහට ඒ ලිප්ස්ටික් වැඩි හරිය තමන්ගේ ඇඟිල්ලට ගන්න පුළුවන්. ඉතින් අපි කාට හරි ඩ්‍රෙසින් කරනකොට ඇත්තට මේ ක්‍රමේ කරන්න බෑනේ. ඒ වෙලාවට කරන්න පුළුවන් අපි එකපාරක් ලිප්ස්ටික් ගාලා අපේ පේපර් සර්වියට් එකක් අරගෙන ඒ ලිප් දෙක තියලා ඒකට කරලා ගන්න පුළුවන්. අරගෙන ඊට පස්සේ තව පාරක් ලිප්ස්ටික් ගන්න පුළුවන්. එහෙම කරාමත් ලිප්ස්ටික් දත්වල ගෑවෙන්නේ නැහැ. දැන් ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇතිනේ මම මගේ ඇත්තටම අද මම පොඩි මේකප් එකක් දාලා ඉන්නේ. ඉතින් ඒ මගේ මේ ගවුමට මැච් වෙන්න තමයි මම අද මේ රෙඩ් කලර් ලිප්ස්ටික් යූස් කරේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ඇත්තටම මගේ එහෙම ලිප්ස්ටික් නීට් එකට තියෙනවා. ඉතින් ඇත්තට මේ නීට් බව ඇති වෙන්නේ අපි මේ ලිප් ලයින් එක අඳින එකෙන්. ඉතින් ඔයගොල්ලන්ට එහෙම දැන් ලිප් ලයින් එක හරි නැත්නම් ලිප්ස්ටික් හරි පිට ගෑවුනොත් කොටන් බඩ් එකක් අරගෙන ඒක පොඩ්ඩක් පිහ දාලා දාන්න. ඉතින් මේ විදිහට ඕගන්න පුළුවන් ඕගොල්ලෝගේ ලිප්ස් දෙකත් ලස්සනට ලිප්ස්ටික් ගාලා ලස්සන කරගන්න. එහෙනම් ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ළඟදිම හම්බ වෙමු.